මම වෛද්‍ය දිලුක්ෂ පෙළපිටිය මම වකුගඩු රෝග විශේෂඥවරියක්. අපි කිව්වා වකුගඩුව සෑහෙන අධීර 5 වෙනකන් අකර්මණ්‍ය වෙනකන් සමහරලාට අපිට රෝග ලක්ෂණ මතු නොවෙන්න පුළුවන් කියලා. එතකොට කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි අපි එහෙනම් කොහොමද Tamanට වකුගඩු ප්‍රශ්නය තියෙනවද නැද්ද කියලා දැනගන්නේ හරි. ඒකට අවශ්‍ය මූලික පරීක්ෂණ දෙක තුනක් සරලව මම කියන්නම්. එකක් තමයි රුධිරයේ බලන ක්‍රියැටිනින් කියන අගය. ඒක බලලා තියාගන්න. මොකද ඒක නෝමල් ඒක සාමාන්‍ය අගයක තියෙනවා කියන්නේ ඒ කියන්නේ වකුගඩු අකර්මණ්‍යතාවයේ තවම පටන් අරන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියැටිනින් කියන අගය නෝමල් තියෙද්දිත් අපි මුත්‍රා යූරින් ෆුල් රිපෝට් කියලා බලන ටෙස්ට් එකේදී මුත්‍රා එක්ක ප්‍රෝටීන් හෝ ලේ හෝ රතු සෛල හෝ පිටවීමක් තියෙනවා නම් ක්‍රියැටිනින් කියන අගය සාමාන්‍ය අගය තිබුණත් යටින් වකුගඩු දුර්වලතාවයක් යනවා වෙන්න පුළුවන්. එතකොට ක්‍රියැටිනින් අගයයි මුත්‍රා රිපෝට් එකයි තව ඒ දෙකටම අහු නොවන තව දෙයක් තියෙනවා වකුගඩු වල වතුර බුබුල මෙහෙම මතුවෙන තව රෝග තියෙනවා ජානමය විදිහට පල්ලෙහාට පවුල් වලින් යන ඒවා බලා ගන්න අපිට කරන්න වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක්. නැවත කිව්වොත් ක්‍රියැටිනින් එකයි මුත්‍රා යූරින් ෆුල් රිපෝට් එකයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වකුගඩුවේ කරන අන්න ඔය තුන.